දැන් මම කියනවා හරිද ඔව්. මේ අන්ධකාරයටමයි ආලෝකය කියන්නේ. ආලෝකයටමයි අන්ධකාරය කියලා කියන්නේ කියනවා. නැත්තම් කියන ආලෝකයටයි අන්ධකාරය කියන්නේ කියලා. හැබැයි ඔයා විශ්වාස කරනවද? ඔයාගේ මතය මොකද්ද? මෙහෙම නෙමෙයි. සාමාන්‍ය ඒක සාමාන්‍ය අහන්නකෝ. බැලුවොත් ආලෝකයයි අන්ධකාරයයි එහෙම කියලා විශ්වාස කරන්නනේ දැන් අපි රැවටිලා ඉන්නේ ආලෝකය වෙනම තියෙනවා අන්ධකාරය වෙනම තියෙනවා කියලා. ආලෝකය වෙනම තියෙනවා අන්ධකාරය වෙනම තියෙනවා. ආලෝකය අන්ධකාරය නැති තැන ආලෝකය මතුවෙනවා. අන්ධකාරයක් තියෙන තැන ආලෝකය මතුවෙන්න පුළුවන් කියලා කියනවා. මතු වුණොත් එතන ආලෝකමත් වෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? හැබැයි මම කියනවා ආලෝකය තුල නෙමෙයි ආලෝකයටමයි අන්ධකාරය කියන්නේ කියලා. හැබැයි විශ්වාස කරන්නේ නැහැනේ. ඇයි විශ්වාස කරන්නේ නැත්තේ? මිනිස්සු දෙතාවයට අහුවෙලා, මනසට අහුවෙලා. මනස කියලා කියන්නේ ඔය දෙතාවය තුල මිනිස්සු ඉරකාරයෝ බවට පත් වෙලා ඉන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ අන්ධකාරය වෙනයි ආලෝකය වෙනයි. කෙනෙක් අන්ධකාරය අයින් කරොත් අන්ධකාරයෙන් නිදහස් වුවොත් තමයි ආලෝකයට පත් වෙන්න පුළුවන්. එහෙමනේ අදහස තියෙන්නේ. එහෙමනේ අදහස් තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ආලෝකය අයින් ඒ කියන්නේ අන්ධකාරයෙන් මිදෙන්න. අන්ධකාරයෙන් මිදුණොත් තමයි ආලෝකමත් වීමට ඒ කියන්නේ ආලෝකයක් උදා කර ගන්න පුළුවන්. නේද? ඔව්. එතකොට මම කියන්නේ හරිද? ඔන්න ඔය මයින්ඩ්සෙට් එක. මිනිස්සු ඉර වෙලා ඉන්න ඔය මයින්ඩ්සෙට් එකේ. ඔව්. ඇයි ওই දෙතාවිය තුලනේ ඔය තියෙන අන්ධකාරය ආලෝකය අන්ධකාරය මේ දෙතාවයක් තියෙන්නේ මේක ඇතුලේ. මේ කන්සෙප්ට් එක ඇතුලේ හරිද? සත්‍යයක් නැහැ. ආලෝකය කියලා හරි අන්ධකාරය කියලා හරි මේක ඇතුලේ මොකුත් සත්‍යයක් නැහැ. හැබැයි රැවටීම ඇතුලේ මේ දෙකට මොකද වෙලා තියෙන්නේ? සත්‍ය අසත්‍ය භාවයක් ඇති වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් මම ඒකනේ කිව්වේ ඔයා දන්නවද ආලෝකයයි අන්ධකාරයයට වෙනස් උපකල්පනයක් වර කරන්න පුළුවන්. ඌ නේද ඒ සාමාන්‍ය මනසකින් නම් බෑ ඉතින්. ඒ සාමාන්‍ය මනසට එහා ගිහිල්ලා දැක්කොත් නම් පුළුවන්. ඒ මනසින් දකින්නකොට මොකක්ද එතකොට ඒක? තව මොකක් හරි අමුවීමක්ම නේද? ඒක ඇතුලේ. ඔව්. තව ඔව්. මනෝභාවයක්. මනෝභාවයල් විතරයි. දැන් ආලෝකයයි අන්ධකාරයයි කියලා තව මොකක් හරි දැන් මොකක් හරි ආවත් හරිද? ඒක තවත් නෙත් කියලාවත් එක්ක මොකක් හරි ආලෝකයක් තවත් එකක් හදාගනි. අන්න හරි ඒකනේ වෙන්නේ. නේද? ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒක තමයි වෙන්නේ මොකක් හරි තවත් මොකක් හරි දෙයක් හදාගනි. ඇයි රැවටීම ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ. ඌ ඉතින් රැවටීමේ තුල ඒක හැදෙන්නේ මෙහෙමනේ ආලෝකයේ අන්ධකාරය ගත්තොත් ඉතින් ඒක පේන්නේම ආලෝකයේ අන්ධකාරය කියලා. ඔව්. ඔව්. ඇත්තටම උතන එහෙම එකක් තිබිලා නෑ ඉතින්. හරිද? ඔව්. අර මම මේකයි කිව්වේ අර රැවටීමක් ඇතුලේ තමයි මිනිස්සු රැවටිලානේ ඉන්නේ. ඔව්. එතකොට මම අර ඒකයි කිව්වේ වාට අර දැන් අර මම කියනවා මේ ආලෝකයම තමයි අන්ධකාරය කියලා. හරිද? ආලෝකයම අන්ධකාරය. එතකොට මේව කවුරුත් විශ්වාස කරන්නේ ඇයි? මම කන්සෙප්ට් එක කඩලා නිසා කන්සෙප්ට් කළා කියලා කියන මම මේකේ අර කන්සෙප්ට් වල තියෙන රැවටීම මම තේරුම් ගත්තාට පස්සේ පැහැදිලිද? මගේ අර දෙක්තිය රැවටීම මම දැනගත්තට පස්සේ මට පුළුවන් අර මේක ලෝකේ අර කන පිට හරවන්න. ලෝකෙ වෙනස් කරන්න පුළුවන් මට. ඇයි ඒ? කන්සෙප්ට් එක කඩලානේ තියෙන්නේ නේද? කන්සෙප්ට් එක කඩලා නිසා රැවටීමක් ඇතුලේ හදාගත්ත දේවල් මට වෙනස් කරන්න බැරිද? පුළුවන්. චේන්ජ් කරන්න පුළුවන් ඕන දෙයක්. මං අර එකයි කිව්වේ පෘථිවිය මේ එළ අර මොකද කියන්නේ මේ අර අහස පොළොව අහසටත් ගෙනියන්න පුළුවන් මට. එතකොට මම දැන් කිව්වොත් පොළොව දැන් මම කියන ඔයාට පොළොව අහස කියලා කියන්නේ පොළොව කියලා. හරිද? මං කියන පොළොව කියන්නේ අහස කියලා. ගෝ විශ්වාස කරනවද? ඉතින් දැන් ඒක අපිනේ හදාගෙන තියෙන පොළොවයි අහසයි දෙකම අපිනේ හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ රැවටිලා ඉන්න මිනිස්සුන්ට ඕක ඇත්තක් ඉතින් ඇත්තට මේ ලෝකයක් ඇතුලේ ඈ
අර බොරු ඒ කියන්නේ රැවටීමක් ඇතුලේ හදාගත්ත දේවල් මිනිසුන්ට ඇත්ත. ඔව්. හැබැයි රැවටීම තේරුම් ගත්ත එකෙක්ට ඕක අර මේ අර ඒකයි මං කිව්වේ. ඌ මේක අර පෙරලනවා ලෝකෙ පෙරලනවා. ඌට පෙරලන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා. මානසික දැක්මක් තියෙනවා. පැහැදිලිද? ඇයි ඉතින් අර මේකනේ මං කිව්වේ. අර මම දැන් ඉර පායන්නේ බටහිරින් කිව්වොත් ආ විශ්වාස කරනවද? නෑනේ. ඒ කියන්නේ ඒ ඉතින් අර ඔළුවට දාලානේ තියෙන්නේ. ඉර පායන්නෙම නැගෙනහිර. බටහිරින් කිව්වට කවදාවත් පිළිගන්නේ නැහැ. ඒ වල ඒක ඇත්ත කතාව. අර නැගෙනහිරට බටහිර කිව්වත් එකයි නේද? ඕක කොහොම කිව්වත් ප්‍රශ්නයක් නෑනේ. ඉතින් දැන් මේමනේ දැන් මං අහනවා කොයිද තියෙන්නේ නැගිනේර කොයිද තියෙන්නේ? බටහිර කොයිද තියෙන්නේ කියලා මං අහනවා. ඇත්තටම එහෙම එකක් නැහැ නේද මේ? කොහොමද පනවන්නේ? දැන් ලෝකේ කැරගෙනවා කියලා කියනවා නම් භ්‍රමණය වෙනවා නම් කොහොමද අපි භ්‍රමණය වෙනකොට මේක මේ නිත්‍ය වශයෙන්ම මේක මේ බටහිර මේක උතුර මේක නැගිනේර කියන්නේ කොහොමද? පුළුවන්ද කියන්නේ? කියන්න බෑ නේද ඇත්තටම. ඇත්තටම කියන්න බෑ. ඉතින් මම අර ඒකයි කියවේ මිනිස්සු රැවටිලා ඉන්න තරම කියන්නේ හිතාගන්න කියන්නේ ඇත්තටම පුදුම රැවටිල්ලක් ඒක. අර මම ඒකයි කිව්වේ අර බල්ලෝ හොදයි කියලා. අනිවාර්යෙන් බල්ලෝ සත්තු හොඳයි ඒගොල්ලෝ රැවටිලා ඉන්න බවත් ඌ දල්ලා හැබැයි. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා හරි ඒගොල්ලෝ මේ අර දැන් මිනිස්සු දන්නවනේ දැන්. ඈ මිනිස්සු දන්න නිසා මේ ඒක ඉතින් රැවටිල්ල තව තවත් ඒකටම අහු වෙනවා ඉතින් නේද? ඒ රැවටිල්ලටම අහු වෙනවා. මිනිස්සු ඉතින් මේමයි. දැන් මිනිසුන්ට ඒකනේ කියන්නේ. මිනිස්සු දන්නවා කියලා කියන්නේ ඇත්තටම දන්න බව නෙමෙයි ඒක නොදන්නා බව. ඒක ඇතුලේ තියෙන්නේ. ඔව් නේ. දන්න බවක් කියන්න බෑනේ ඒවට. ඇයි රැවටීමක් ඇතුලේ උන්ට දන්න බවක් හෝ නොදන්න බවක් ඒ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ අර රැවටීමක් ඇතුලේමනේ. ඒකනේ කියන්නේ අර ඩුවලිසම් එක කියලා කියන්නේ දෙතාවය කියලා කියන්නේ මොකද්ද? ඔය ඇත්තයි නැතයි කියලා හරි. හොඳයි නරකයි කියලා හරි මේ ඔක්කොම අර අවිද්‍යාවක් ඇතුලේ. ඒ කියන්නේ අපි රැවටීමක් ඇතුලේ සකස් වුණ සකස් කරගත්ත දේවල් නේ. සකස් කරගත්ත දේවල් නෙවෙයි සකස් කරන්න බෑ මේවා කාටවත්. තේරුණාද? ඔව් එවිදේ රැවටීමක් ඇතුලේ මිනිස්සු විසින් මවාගත්ත දේවල්. මවාගත්ත දේවල් ඇත්තරම්. ඔව් ඉතින් ඇත්තටම මේ ලෝකය කියලා බැලුවොත් ඇත්තටම තියෙන්නේ මවාගත්ත දේවල් ගොඩක් තමයි නේද? මවාගත්ත දේවල් ඒවා අත්දකින්න මේ ආන්නකෝ දැන් ඇත්තරම මම ඒකයි කියන්නේ මිනිස්සුන්ට මේ කිසි දෙයක් අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. අත්දකින්න පුළුවන් දේවල් නම් කමක් නැහැ. අත්දැක්කට. හැබැයි අත්දකින්න බැරි දෙයක් කොහොමද අත්දකින්නේ? ඒ අත්දැකීම කියන්නේම රැවටීමක්. ඒ අත්දකින්න බැරි දෙයක් තමයි අර ඒ අත්දැකින්න බැරි දෙයක් තමයි අත්දැකීමක් විදිහට අරගෙන හරිද? ඇත්තටගෙන ඉන්නේ නේද? ඈ? අත්දකින්න බැරි දෙයක් තමයි ඇත්ත කරගෙන ඉන්නේ. ඔව් අත්දකින්න බැරි දෙයක් තමයි අත්දැකීමක් බවට පෙරලගෙන ඒක. හරිද? අත්දැකීමක් බවට පත් කරගෙන ඒක ඇතුලේ අර මොනවාරි දෙයක් කරන්න හදනවා. ඒ කියන්නේ රැවටීම් ඒ කියන්නේ අත්දැකීමක්ම ඒතකොට අත්දකින්න බැරි දෙයක් ඇතුලේ අත්දකින්න හදනවා කියන්නම රැවටීමක් ඇතුලේ. එතකොට අර මිරිගුව උපමාව හරියටම හරි ඒක. නේද? අර මිරිගුවේ වතුර සිවිල්ලක් වගේ දෙයක් නේද එතකොට ඒක. නැති දෙයක් පස්සේ දුවල වැඩක් තියනවාද? දිගින් දිගටම නැති දෙයක් පස්සේ තමයි දුවන්නේ ඉතින් නේද? ඔව්. එතකොට අර මේ අපි දුවන්නේ අර මේ ලෝකය කියන්නේ අන්න අර ඒ වගේ දෙයක් තමයි. මම කිව්වේ දැන් අර මිරිගුවේ වතුර හම්බ වෙන්නේ නැහැනේ මොහෙට. ඔව්. ලෝකේ කියන්නේ ඉතින් ඔව් අර මිරිගුවම තමයි නේද? අර මිරිගුව තමයි. ඔව්. ඉතින් අපිත් දුවනවා ඉතින් අර ඒව කවදාවත් හම්බ වෙන්නේ නැති දෙයක් වෙනුයි හම්බ වෙන්නේ නැති දෙයක් පස්සේ අපිත් දුවනවා. ඒකනේ ඉතින් නේද අර ළමෙක් ඉපදිච්ච දා ඉඳන් ඔය මිරිඟුව පස්සේ දුවන එකනේ කරන්නේ නෑ ඉපදිච්ච දා ඉඳන් නෙවෙයි ළමයාට මේ තේරෙන්න ගත්ත දා ඉඳන් ඒ කියන්නේ මේ කන්සෙප්ට් අල්ලගත්ත දා ඉඳන් නේද
දැන් මෙයන්නකෝ දැන් ළමයා කම්සෙට් කියන්නේ මොකක්ද දන්නවද? ඌ ළමයා කියන්නේ අරද අවිද්‍යාවම තමයි. මොකද දන්නවද? දැන් ළමයාගේ රැවටීමක් මොකක්ද කියලා ළමයා දන්නේ නෑනේ. එතකොට ළමයාගේ බල්ලගේ අතර වෙනසක් තියෙනවද? නෑ නේද? දැන් එතකොට ළමයාගේ තියෙන එක විෂන් එකක්. සමහරක් වෙලාවට ළමයාට සාපේක්ෂව බල්ලාගේ විෂන් එක වෙනස් වෙන්න පුළුවන්. බල්ලට සාපේක්ෂව අර ළමයාගේ මේ විෂන් එක වෙනස් වෙන්න පුළුවන්. දිට්ඨිය වෙනස් වෙන්න පුළුවන්. ඔව්නේ. දකින්න කෝණය වෙනස් වෙන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඔව් ඒක ඒක අංශක ගානට එක්ක ශබ්ද ඒ වගේ අර දකින්න මේ ඇහෙන මේ දේවල් මේ අර සාපේක්ෂ වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඔව්. හැබැයි අර බල්ලගේ රැවටීමම තමයි මිනිස්සුත් ඉන්නේ. ළමයාත් ඉන්නේ. ඌනේ ළමයා දන්නේ නෑනේ ඉතින්. ඌ දන්නේ නෑනේ. ඉතින් ඌට අත්දැකීමක් නෑ. බල්ලට අර ලෝකයක අත්දැකීමක් නෑ. බල්ලට බල්ලගේ ගැන අත්දැකීමක් නෑ වගේම තමයි ළමයාට ළමයාගේ ගැන අත්දැකීමකුත් නෑ. මේක හරි. හරිද? එතකොට බල්ලත් ඉන්නේ ඒ රැවටීමමයි මිනිස්සුත් ඉන්නේ එකම රැවටීමේ. හැබැයි දැන් බල්ලට අරක විමසන්න බුද්ධියක් නෑනේ කොහොමද? ඔව්. හැබැයි මේවයි. දැන් මේ කන්සෙප්ට් කියන ඒවා හරිද? අවශ්‍යයි මේ රැවටීම තෝරගන්න. නැත්තම් තේරෙනවද කියලා එක? ඇත්ත ඉතින් නැත්තම් කොහොමද ඉතින් දැන් ඒක හරි ඒක ඇත්ත ඉතින් නැත්තම් කොහොමද කියලා දෙන්නේ මිනිස්සෙක්ට නේද? අන්න ඒකයි කියන්නේ ඌට තෝරගන්නත් ඉතින් මේක කන්සෙප්ට් එකක් එපායි. නැතුව ඌ කොහොමද තෝරගන්නේ? ඒක නම් ඇත්ත ඒක මාරයිනේ. නැත්තම් ඌට දැන් ඌත් එතකොට අර ඌට තෝරගන්නත් බෑනේ නෝ ඌගේ රැවටීම. එනවා ඌත් අවු වෙනවනේ. දැන් ඌට පෙනීම කියන එක උඩ ඇත්තටම පෙනීම කියන එක අර දැන් ඌට එතකොට ළමයාට ඇත්තටම අත්දැකීමක් නෑනේ පෙනීමක් ගැන. හැබැයි පෙනීම අත්දැකීමක් නැති වුණාට ළමයා ගිහිල්ලා ඒක අර මොනවාරි දෙයක් සොයන්න හදනවා ඒක ඇතුලේ. සොයන්න අත්දැකීමක් නෑ මොනවාරි දෙයක් හැබැයි. අර බල්ලගේම අර මේක තියෙනව නේද ඌට? රැවටීම නැද්ද? ළමයන්ටද? ඔව්. ඔව්. ඒ කියන්නේ ඌ ඉතින් බල්ලා වගේ තමයි ළමයට තේරෙන්නේ නැහැනේ. තේරෙන්නේ නැති වුණාට මොකක් කර දෙයක් ඇතයි ඌගේ ඒක ළමයාගේ මූණ ළමයා දැකලා නෑනේ ඒකට. ඔව් දැකලත් නෑ. ඔව් මම කියාවේ දැන් බල්ලා ගැන එම අත්දැකීමක් නෑනේ බල්ලෙක් බව ඌට අත්දැකීමක් තියනවද නෑනේ. හැබැයි ඌටත් අර සෙවිල්ලක් තියෙනව නේද අර රැවටීම ඇතුලේ. බල්ලටද? ඔව්. සෙවිල්ලක් තියෙනවා. ඔව් ඉතින් නේ. ඒකනේ අර එයා ඔය මේ තව බල්ලෙක් ඉන්නවයි කියලා දැක් තව බල්ලෙක් ආවම අර තියෙන්නේ නේද? ඌටත් අර ඌට ඒතකොට අර මේ අර පෙනීම කියන ඌට ජෙලස් එක එහෙම නම්මනම් තියෙනවනේ බල්ලන්ටත් නේ. බල්ලන්ට තියෙනවනේ. තියෙනවා. ජෙලස් එක තියෙනවා ඊර්ෂ්‍යාව කියන්නේ මම ඒක කියන්නේ ඉරිසියාව තමයි. කොහොම හරි ඔව්. දැන් මස් කට්ටක් කන්න ගියාම ඌ අර ඒ මස් කට්ටත් ඌ මස් කට්ටක් කියලා දන්නේ නැහැ. හැබැයි ඌට මොකක් හරි අර එහෙම අර අත්දැකීමක් වෙලානේ ඒතකොට ඒක නේද අර පෙනීම කියන සාධකය. ඕ ඒක හරි. ඒකනේ මූ මස් කට්ටක් කන්න යන්නේ. ඔව් ඔව්. නේද මස් කට්ටක් දාපුවම ඒ සුවඳට ඊව අල්ලගෙන යනවා. යනවනේ. නේද? ඔව් අනිවාර්යෙන්. එතකොට දැන් ඌත් මොකෙන් හරි යැපෙන්නත් එපා මේක ඇතුලේ. ඕනේ. අපි ඒවත් කතා කරන්න බෑ නේ මේක ඇතුලේ ඒකල කතා කරනකොට. ඔව්. එතකොට දැන් වෙන්න තමයි. බල්ලත් මේක යැපෙන්න ඕනේ. මොනවාරි දෙයක් කරලා දැන් ඌටත් අර දැන් ඌ හම්බුණාට පස්සේ ඌ බැල්ලිගෙන් මොකද කරන්නේ? කිරි බොනවා. ඔව්. හරිද? බැල්ලිත් ඒකට ඌ දැන් බල්ලෝ සත්තු වුණත් හරිද? එකපාරටම මේ පැටවු ටික දාලා මේ යන්නේ නෑනේ. ඇදුවට පස්සේ. ඔව් නැත්තම් ඔයාව ලොක්කන් ඉන්නවනේ නේ. ඒතකොට මොකක් හරි මේක ඇතුලේ සෙනෙහසක් තියෙනවානේ. තියෙනවා. දැන් අම්මා කෙනෙක් වුණත් ළමයාට කිරි ටික දීලා අර මේ ළමයා උස්මාත් කරලා ඒ ටික කරනවානේ මේක ඇතුලේ. කරනවනේ. සාමාන්‍ය ප්‍රායෝගික මිනිස්සුන්ට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් නේනම් කොහොමද මෙහෙම වෙන්නේ කියලා. ඔව්නේ. දැන් මේවා ළමෙක් ඉපදෙනවා. එතකොට මේ සතුන්ගේත් අර අම්මා කියන්නේ පැටවුට අම්මා කිරි දෙනවා. කැම ටික ගෙනලා දෙනවා. අර කුරුළු අම්මලායිම තේරෙනවනේ අර පැටවුට කොයින් හරි පැටවු ටික මේ බිත්තරෙන් එළියට ආවට පස්සේ කට්ට කුඩු වෙලා කුඩු කරගෙන ඒ පැටවු ටික අර ලොකු වෙනකන් අර පණු පැටවු අනම්මනම් ඒ සත්තු ටික ගිල්ලා ඒ පැටවුට කන්න දෙනවනේ.
ඌ අනිවාර්යෙන්. නේද? අනිවාර්යෙන් ඒ කියන්නේ ඒ ළමයි ඒ පැවැත්මට ඉතින් ඒවා කෙරෙනවා නේද? ඔව් ඒ කියන්නේ ඒ රැවටීමක් ඇතුලේ පැවැත්මක් තියෙනවා තියෙනවා අනිවාර්යෙන්. නේද? ඔව්. අර ඒ කියන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා අර මේ ඒක ඇතුලේ. අනිවාර්යෙන්. එතකොට නැත්තම් ඒක වෙන්නේ නැහැනේ. දැන් ඔය අපි සාමාන්‍යයෙන් ඉතින් බැලුපයි අම්මා කෙනෙක් හරිද? පැටවු ටික අර දාලා එහෙම සමහර එහෙමත් අර වෙලාවකට නේ මේ දේ සිද්ධ වෙන්නේ පැටවු ටිකත් මේවා කරලා දාලා යන්නේ. ඌ නෑ ඒ පැටවුන්ට ඒ තනියෙන් කන්න පුළුවන් වෙනකොට ඉතින් ඒගොල්ලෝ බල්ලා වුණත් ඉතින් අතාරිනවනේ නේ. අතහැරලා දානවනේ. ඔව්. හරි යාලා දැන් යාලගේ මේ කියන්නේ මේකක් නෑ. ඒ උනට යාලට මොකක් කරේ ඇති ඉතින් නේද එහෙම. ඌ ඉතින් ඒක යාලගේ තමයි අර ඒ එතන ඇත්තේ එතන ඉතින් මෙහෙමනේ ඒක ඉතින් අර ඒක ස්වභාවික දෙයක් නේ නේද ළමෙක් හම්බුනහම ඒ ළමයාව පෝෂණය කරලා ඒක ඇවිල්ලා ඒක සම්පූර්ණ ස්වභාවික සංසිද්ධියක්. ඉතින් දැන් මේකේ වැරද්ද තියෙන්නේ මේ මිනිස්සෙක් ගත්තොත් මේකේ වැරද්ද තියෙන්නේ ඒක ඒ ළමයාට දැඩිව බැඳෙනවා. නේද? ආන් රයිට්. ඔව්. එතන ඉඳන් තමයි උතන මේ එක තියෙන්නේ නේද? බැඳෙන්නේ නැතුව බැඳෙනවා ඒ කියන්නේ මෙහෙමයි බැඳෙනවයි ඒක කොහොමත් ඒක හැටිනේ. ඒ ඔව්. වුණාට අර මානසික දැඩිව බැඳෙන්න හොඳ නෑ නෙමෙයි ඒක තේරුම් ගන්න ඕනේ නේ. ඔව් දැන් මේ හිතන්නකෝ. අපි දැන් මේ එතකොට මේමයි හරිද? දැන් අර එතකොට මේකේ මොකක් හරි අර ඉපදුනාම ළමයෙක් හම්බුනාම අර ඒ මවගෙන් වෙන්න ඕන යුතුයකම පියාගෙන් වෙන්න ඕන යුතුයකම ඒක ස්වභාවිකවම මේක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔව්. හරිද? ඔව්. එතකොට ඒකට වරදක් දකින්න බෑ. ඒක හරි. ඔව්. හරිද? ඔව්. එතකොට මම මේ කියන්නේ දැන් එතකොට අර දැන් බල්ලෙක්ට එයාගේ අර මං කියකනේ කිව්වේ දැන් රැවටීම ඇතුලේ ඒ කියන්නේ බුදුහාමුදුරු පෙන්වන්නෙත් ඒකනේ මේ රැවටීම නොදන්නාකම නිසායි මේ අර මේ ප්‍රත්‍යයන්ගේ සකස් වීම සිද්ධ වෙන්නේ කියලා පෙන්වන්නේ ඔව්. නේද? ඔව්. රැවටීම දන්නේ රැවටීම නොදන්නාකම නිසා තමයි මෙන්න මේවා මේ අර මේ ඒ හේතුඵල ක්‍රියාවලියක් මේක ඇතුලේ සිද්ධ වෙන්නේ කියන එකත් පෙන්නනවනේ. ඔව්. එතකොට මේ ඔක්කොම ඉන්නේ එකම රැවටීමක බව තේරෙනවා අපිට බලන් යනකොට. එතකොට රැවටීම තේරුම් ගැනීම ඇතුලේ තමයි මොකද්ද? රැවටීම තේරුම් ගැනීම ඇතුලේ අපි අර ඒ කියන්නේ අපි දැන් අපේ රැවටීම තේරුම් ගත්තට පස්සේ හරිද? අපිට මේ බාහිරක් හෝ අභ්‍යන්තරයක් කියන එකක් මේ අර පණවන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. දැන් බල්ලෙක්ට ඇත්තරම මේ ඌට අර කියන්නේ බල්ලත් ඒ රැවටීම තමයි ඉන්නේ අර ඌටත් අර මම ඒකනේ කිව්වේ ඌගේ බව බල්ලෙක් බව අත්දැකීමක් නැතුණාට යමෙක් මොකෙක් කියලා හරි එහෙම කියන්නේ ඌට එහෙම අත්දැකීමක් නැති වුණාට දැන් මිනිසුන්ට ඒක තියෙනවනේ ඒ රැවටීම ඇතුලේ නේ මිනිසුන්ට තියෙනවා නේද? දැන් මමත් ඉන්නවා මිනිසුත් ඉන්නවා ලෝකෙත් තියෙනවා ඒක ඇතුලේ ඒකනේ ඒක අර මේ මානසිකව ඒක මවාගෙනම ඉන්නවා ඉතින් නේ ඒක අපි කරන වැඩේ. ඔව් එතකොට මේමනේ දැන් ඒකේ අර මේ මගේ ළමයා මේම ඒක අවුලක් නෑ ඒක කන්සෙප්ට් අවුලක් නෑ හැබැයි කාටද මම අර දැන් ඇත්තටම ළමයාට තණ්හා කරන්න හරි එතකොට අර මොකේටද ලෝකෙට තණ්හා කරන්න හරි පැහැදිලිද ඔය කියන එක ඔව්. අර ගෑනිට තණ්හා කරන්න හරි ළමයාට තණ්හා කරන්න හරි එතකොට මේ ගෑනු ළමයාට මේ ප්‍රේමවන්තයාට ලව් කරන්න හරි ප්‍රේමවන්තියට ලව් මේ තණ්හා කරන්න හරි අයිති කරගන්න යන්නේ අර මොකක් නිසාද රැවටීම නොදන්නාකම නිසානේ අනිවාර්යෙන්. එතකොට මේ රැවටීම නොදන්නාකම නිසාමනේ දැන් මේ ඒ රැවටීම නොදන්නාකම නිසාමනේ අර එම මරාගන්න යන්නේ එනකොටා ගන්න යන්නේ මේක ඇතුලේ ඇත්ත. ලෝකය අයිති කරගන්න යනවා නේ අනිවාර්යෙන්. එතකොට මේ අර ඒ හේතුව ඇයි ඒ වෙලා තියෙන්නේ අර රැවටීම නොදන්නාකම නිසා දන්නේ නැති නිසා ඇත්තටම. දන්නේ නැති නිසා ඇයි ලෝකෙක එතකොට වටිනාකමක් යාලා තුල තියෙනවනේ ඉතින් නේද දැන් සමහරු මේ බෙල්ලේ වැල දාගන්න යනවා. නෑ මං කියන්නේ දැන් කියන්නේ අර දුකක් ආවම ඉතින් ඇත්තටම දැන් මේ ඔක්කොම හදන්නේ මේක කියලා මේ හිත කියන දන්නේ නැති හින්දානේ ඉතින් නේද? මේ මායාව දන්නේ නැති කම හින්දානේ නේ. ඉතින් ඒක ඇත්තටම අර රැවටීම ඇතුලේ වෙනස් ක්‍රියාවලියක් ඉතින්. හැබැයි ඒ රැවටීම ඇතුලේ ඉන්න මිනිස්සුන්ටනේ මේකේ අර වටිනාකමක් තියෙන්නේ.
ලෝකෙක වටිනාකමක් හරි තමන්ට වටිනාකමක් හරි දීලා තියෙන්නේ. අනිවාර්යයෙන්. පැහැදිලිද? ඒ රැවටීම ඇතුලේ. මේක හරි. එතකොට තමන්ගේ රැවටීම තමන් දන්නේ නැති නිසා තමයි අර ලෝකෙ අයිති කරගන්න යන්නේ. නේ? ලෝකෙත් එක්ක එනකොටා ගන්න යන්නේ. අරයා මගේ මෙයා මගේ කියලා දඟලන්නේ. හරිද? ඝට්ටනේ ඇති කරගන්න. ඝට්ටනේ ඇති කරගන්නේ අන්න ඒ නිසා. රැවටීම නොදන්නකම නිසා. හැබැයි ඒකයි අර මේ බුදුහාමුදුරන්ගේ දේශනාව ඉතා වැදගත් වෙන්නේ ඒකයි අපිට. මේ රැවටීම පෙන්වලා දෙනවා තමන්ගේ රැවටීම කියන්නේ මොකක්ද කියන එක. තමන්ගේ රැවටීම තමන් තෝරගත්තට පස්සේ අර එකයි කිව්වේ මම අර මේ තමන්ගේ රැවටීම තමන් තෝරගත්තට පස්සේ හරිද? එතකොට හරි සරලව ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙනවා. එතකොට මේකේ නිදහස් වෙන්නවත් හරිද? තමන්ට දෙයක් නැහැ මේකේ. ඒකේ තමන්ට දෙයක් නැහැ කියලා කියන්නේ නිදහස් වෙන්න දෙයක්. දැන් නිදහසක් එතකොට අපිට ආයේ බලාපොරොත්තු වෙන්න බෑ මේකේ. එතකොට එයාගේ මානසික නිදහසක් ඇති වෙන යාට. නැතුව මේක දැන් මේකේ අර නිදහසක් හොයාගෙන යන්න හරි සාක්ෂාත් කරන්න හරි එහෙම දෙයක් කවදාවත් එහෙම සාක්ෂාත් කිරීමක් ඇතුලේ තියෙන්නේ මොකද්ද එතකොට? ඒක ඇතුලේ තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ මායාවක්ම තමයි. රැවටීමක්ම. රැවටීම. එහෙම දෙයක් හොයාගෙන යනවා. මායාවට වැඩිය හොඳ රැවටීම නේද? ඔව්. ඒ කියන්නේ මේ මට සාක්ෂාත් කරන්න දෙයක් තියෙනවා නම් නේද? ඔව්. හඹා යන්න දෙයක් තියෙනවා නම් මාර්ගයක් තියෙනවා නම් අන්න එතන මොකද තියෙන්නේ? ඒ රැවටීමක් ඇතුළේම තමයි ඒ සාක්ෂාත් කරන්න තියෙන දේ හම්බ වෙන්නේ. මුණ ගැහෙන්නේ. අනිවාර්යෙන්. ඇයි සාක්ෂාත් කර ගැනීම ඇතුළේම තමුණුත් ඉන්නවනේ. තමුණුත් ඉන්නවා ලෝකෙත් තියෙනවා. ඒ සාක්ෂාත් කරන්න යන දෙයක් තියෙනවා. තියෙනවා. නේද? මේම ඇවිල්ලා තමයි මේක තේරුම් ගන්න ඕනේ කියන්නේ. අනිවාර්යෙන්ම. ඒක තමයි කියන්නේ. ඒක ඉතින් එතකොට අන්න අර බුදුහාමුදුරු පෙන්නපු අර දර්ශනය ඇතුලේ අන්න ওই කතාව තියෙනවා. රැවටීම කියන එක තෝරගන්න පුළුවන්. එතකොට මේ රැවටීම යා තේරුම් ගත්තට පස්සේ හරිද? අර මොකක්ද ඒකට කියන්නේ? ඒ කියන්නේ මේ අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි මේ කියන රැවටීම. ඔව් අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි මේ තමන්ට තමන් ඉන්න එක බව අත්දකින්න බෑ ඒක. ඒ තමන්ට තමන් ඉන්න බවක් අත්දකින්න පුළුවන්කම තියෙන්නම රැවටීමක් ඇතුලේ. සරලව කිව්වොත් ওই පෙනීම, ඇහිම, දැනීම, හිතීම කියන කාරණාවල් අත්දකින්න බෑ අපිට. ඒක සිද්ධ වෙන්නේ අර මම කිව්වේ නාම රූප ධර්මතාවයක් කියලා. අර ඒ චිත්තයන්ගේ රූප ධර්මතාවයන්ගේ අර ක්‍රියාවලියක් ඒක. ඒ කියන්නේ ඊටාම වේගෙන් වෙන සිදුවීමක් ක්‍රියාවලියක්. ඒක අල්ලන්න බෑ. අහුවෙන්නේ නැහැ කොහොමද? අල්ලන්න බෑ ඒක. ඒ තරම් අර ඒකයි මම කිව්ව බුදු කෙනෙක්ට පමණයි මේක අල්ලන්න පුළුවන්. මේක ඇත්ත. ඒකනේ කියන්නේ අර මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ මෙයා අර කවුද අර සර්කානිද කොයිද? බේබද්දෙක්. ඔව් සර්කානිනේ. ඔව් බේබද්දෙක් හොඳටම බීලා මේ කොමරි මේ එයා මැරිලා බුදුහාමුදුරුවොත් කොයිද යනවා බුදුහාමුදුරුවොත් මේ මලගෙදරට යනවාද කොයිද? ඊට පස්සේ මේ කට්ටිය කියනවා මේ බේබද්දා සර්කානිට ඉතින් ගමේ ඉන්න මම වඩිනාලු ඉතින්. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ සර්කානි සෝවන් වෙලා ඉන්නේ. ඒතකොට මේ සර්කානිලා බේබද්දෙක් නම් ඒ ධම්ම අවබෝධ කරානේ. අවබෝධ කරලානේ තියෙන්නේ. ඒකනේ. මේක ඉතින් නේද ඇත්තටම බුදුහාමුදුරු කියනවානේ අර මේ මොකක්ද අර කියන්නේ මිනිස්සු මරලා වුණත් ඉතින් ඒවා ඉතින් ඒවට උදාහරණ තියෙනවානේ කොහොමද අඟුලිමාල නේද? ඉතින් අඟුලිමාල මිනිමරලා සෝවන් වුනේ නැද්ද දහමාල? ඇයි කියන්නේ ඉතින් ඒක අර මේ මායාව මායාව නෙමෙයි රැවටීම තේරුම් ගත්තොත් පුළුවන් ඒක කරන්න. ඕනම එකෙක්ට කරන්න පුළුවන්. ඉතින් හැබැයි ඒතකොට මිනිස්සු හිතයි දන්නේ. එතකොට කට්ටිය හිතයි දන්නේ අපිට ඕනම වැරද්දක් කරලා අන්න මේ පැත්තක් වෙනවනේ. ඔව් එතකොට බලන්නකෝ දැන් ඕනම දෙයක් කරලා වැරද්දක් කරලා කරන්න නොකර ඒ කියන්නේ කරන්න ඕන නොකරන්න කියන එක ඇතුලේ හරිද? බලන්නකෝ එතකොට මේ එයාට මේ ලෝකේ කාර්ය වටිනාකමක් ආයම් වෙනවද? එයාට එයාගේ කියලා වටිනාකමක් හම් වෙනවද? කාටද එයා වටිනාකමක් දෙන්නේ මේ ධර්මය අවබෝධ කරාට පස්සේ? සත්‍ය අවබෝධයටපත් වුණාට පස්සේ. ඇත්තටම සත්‍ය අවබෝධයෙන් පස්සේ නම් කාටවත් වටිනාකමක් කාටවත් තියයි. ඌට දෙන්න බෑනේ වටිනාකමක්. කාට දෙන්නද?
ඌට වටිනාකමක් පිටින්න තැනක් නැති වෙනවනේ. ඌ පිටින්න තැන නැති වෙනවනේ. ඉතින් ඒ අතරතුර නේද? ඒ කියන්නේ එතකොට ආන්නකො ඌ කාව මරන්නද? කාට හොරකම් කරන්නද? බොරුවක් ඇතුලේ, රැවටීමක් ඇතුලේ ඌ කාට ඈ අර සීනයක් ඇතුලේ අර මිනි මරලා සීනයක් ඇතුලේ හොරකම් කරා කියලා වැඩක් තියනද? ඌනේ ඈ ඌත් සීනයක් බලා. ඌ ඉතින් දැන් බලන්න සීලයක් ඇතුලේ කවුරු හරි සීනයක් බලා ඉන්න ඇතුලේ ඌ අර මිනි මරලා හරි ඌ මේ හොරකම් කරලා හරි ඌ අර මේ දූෂණ කරලා හරි මංකොල්ල කාලා හරි මොකක් හරි කළා නම් හරිද ඌත් සීනයක්ම නම් එතනින් පස්සේ ඌ ඒක සීනයක් බව දැනගත්තට පස්සේ ඒකත් සීනයක්ම නම් දැනගන්න එකත් සීනයක්මනේ. ඔව් ඉතින් දැන් සීනයක් ඇතුලේ මේතොට සීනයක් ඇතුලේ ඉන්නවා නම් ඒ දැන එතකොට උට සත්‍යයි කියලා හම්බ වෙන එකක් නෑනේ. ඒකත් සත්‍යයි කියලා කියන්නේ මොකද? ඒකත් හීනෙම සීනයක්මනේ. ඌ සත්‍යයි කියලා හම්බ වෙන දෙයක් නැහැ ඉතින්. හැම වෙලාවෙම ඒකත් ඒ සීනෙම කොටසක්නේ. සත්‍ය කියලා කියන්නේ. ඒක හරි. එතකොට ඌත් සීනයක්මනේ. ඉතින් ඌ අවබෝධ කරගන්න එක කියනවාද එතකොට? ඌත් සීනයක්ම විතරයි. එතකොට ඌට තේරෙනවද මේ කාව මරන්නද? කාව හොරකම් කරන්නද? ඒක එතකොට වටිනාකමක් තියෙන්න එපා යකෝ ලෝකෙකට. කාට වටිනාකමක් දෙන්නද? තමන්ට වටිනාකමක් දෙන්නද? අනුන්ට වටිනාකමක් දෙන්නද? ලෝකෙකට වටිනාකමක් දෙන්නද? පුළුවන් ද දෙන්න? මේ දහම ඇතුලේ. බෑනේ. එතකොට ඌ මංකොල්ල කණ්ඩේයිද? හොරකම් කරන්න යනවාද? මිනි මරන්න යනවාද ඊට පස්සේ? ඌට මිනි මරලා මොනව හම්බෙයිද? හම්බ වෙනවා කියලාද? මේ දහම ඇතුලේ හම්බ වෙන දෙයක් නෑ. අධර්මයක් ඇතුලේ හම්බ වෙන දේවල් ඇති. අර මම කිව්වේ රැවටීමක් ඇතුලේ. ඉතින් ඒ හම්බුණා වුණත් ඉතින් ඒවත් ඉතින් රැවටීම තමයිනේ නේද? නෑ මම කියන්නේ සමහරක් මේ අගම්වල තියෙනවනේ. මොනවාද? එක එක පැතිකඩ තියෙනවනේ මේ හම්බෙන දේවල් තියෙනවා සාක්ෂාත් කරන්න දේවල් තියෙනවා. මම මරණින් පස්සේ අර හොඳ දේවල් කරොත් ස්වර්ග රාජ්‍යයට යනවා. නරක දේවල් කරොත් අපායකට යනවා. අපායගාමී වෙනවා. ඔන්න එහෙම මේ සංකල්පයක් තියෙනවනේ. සංකල්ප තියෙනවා මතවාද තියෙනවා ඒ වගේ ඇතුලේ. ඒක දැන් එතකොට මම හොඳ දේවල් කරොත් අන්න බ්‍රහ්ම ස්වභාවයකටපත් වෙනවා. හොඳ දේවල් කරොත් ඔන්න සුගතිගාමී වෙනවා. සුගතිගාමී කියලා කියන්නේ මොකක්ද? දිවි ලෝකයට යනවා. නරක දේවල් කරොත් අපායකට යනවා. එතකොට ඔයාලට තේරෙනවද මෙන්න මේ ඔක්කොම අන්න රැවටීම ඇතුලේ හැදිච්ච ඒවා කියලා. අපායකට යනවා, දිව්‍ය ලෝකයකට යනවා. ඒ කියන්නේ මේ අර මිනිස්සු නීති දැන් මේක මේ පවත්වගෙන යන්න එපායි. ඔව්. නීති රෙගුලාසි මේවා දාලා දෙන්නේ. ඒක සීල් එක. ඔව් නැත්තම් දැන් අහන්නකො සීන් එක මේක වටිනාම කතාව කියන්නේ මොකක්ද දන්නවද? මේ නීතියක් රෙගුලාසියක් ධර්මයක් මෙතෙන්ට යොමු කරගත්තොත් තමයි උන්ව මේව කරගන්න පුළුවන්. අර නම්ම ගන්න පුළුවන් මේකට. පාලනය කරගන්න පුළුවන්. පාලනය කරගන්න පුළුවන්. කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මං හිතනවා ඒකත් ඒ කාලේ දාපු අර මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරගන්න දාපු යම් නීතියක් වෙන්න පුළුවන්. ආගම කියලා කියන්නේ ඒකක්. ඒතකොට ආගම ඇතුලේ මු කොටු කරලා මු ඉර කරලා තියාගන්න පුළුවන් නේ. ඇයි උඹලට දැන් හොඳ වැඩ කරොත් හොඳ දේවල් කරොත් උඹ අපායකට යනවා. සෝරි හොඳ දේවල් කරොත් උඹ දිව්‍ය ලෝකයට යනවා. එක්ක හොඳ දේවල් කරොත් මෙන්න බ්‍රහ්මන් වෙනවා. පැහැදිලිද කියලා එක? නරක දේවල් කරොත් උඹ කොහෙද දෙන්නේ? අපාය යනවා නේ. උඹ කෙලිම අපායට යන්නේ. අල්ල. එතකොට දැන් මිනිස්සු බය වෙනවා මේකට සීන් එකට. ඇයි? චකෝ මම නරක දේවල් කරොත් අපාය යනවලා. හරිද මම දන්නේ නැහැ එතන වර්ලි පස්සේ මොනව වෙයිද කියලා. හරිද? හරි. ඉතින් මම නරක දේවල් කරොත් මම අපාය යනවලා. දැන් මේ ගොඩක් මිනිස්සු මොකද්ද කරන්නේ? උන් නරක දේවල් ඔක්කොම කරලා කරන්න තියෙන හැම ජාජරා වැඩක්ම කරලා තමයි. හරිද? අවසානයේ දිව්‍ය ලෝකෙට යන්න හදන්නේ. ඒ කියන්නේ ඒකත් එහෙමයි. දැන් අපේ රටේ දේශපාලඥයොත් මට මතක් වුණා නේද? ඉතින් බලන්නකො ඉතින් අර ආගම ඇතුලේ තනිකර පට්ටවල් කැමරයන්නේ ගහලා තියෙන්නේ. ඒක නේද? එතකොට මේකේ වටිනාකමක් දීලා නේද රැවටීම. එතකොට මේනවද මේ ආගම ඇතුලේ මොකද්ද මේ හදාගෙන තියෙන මතවාදවල තියෙන අර බොරුව පේනවද? රැවටීම. නැත්තම් අලි බුරුවක් නේ කරන්නේ. අර මම පෝස්ට් එකක් දාලා තිබ්බ මතකද දන්නෙත් නෑ. අර මොකද්ද මේ දිව්‍ය අපාය නොතෝරා දිව්‍ය ලෝකයේ තේරීම. ඔව්.
මොකක්ද දාලා තියෙන්නේ අපාය නොතෝරා දිව්‍ය ලෝකයේ තේරීම වංග භවයේ සාක්ෂියයි. වංක භවයේ සාක්ෂියයි. ඇයි එහෙම දාලා තින්නේ? යකෝ දැන් තමන් අවංක නම් හරිද? මෙන්න තමන් කරපු වැරදි වලට අන්න අපාය තෝරගන්න ඕනේ. හරිද? හරිද? එතකොට ඔබලා මේ 100ට 80ක් 90ක්ම වැරදි කරලා හරිද අවසානයේ මේ මැරෙන්න ඕන වෙන්න කරනකොට මොකද කරන්නේ? ඔක්කොම කේලම් ටික කියලා කුම්මයි වැඩ කරන්න තියෙන හැම ජාජාරා වැඩක්ම කරලා ඉරිසියා කරලා වෛර කරලා ක්‍රෝධ කරලා කරන්න තියෙන හැම ජාජාරා වැඩක්ම කරලා මෙන් අන්න මැරෙන්න ඕන වෙන්න යනකොට මොකද කරන්නේ? අන්න මේ මතක් වෙන්නේ. දිව්‍ය ලෝකයක් මේ හොඳ දේවල් කරන්න හදනවා පින් කරන්න යනවා. ඒක ඇත්ත. ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ කනේ පාරක් ගහනවා වගේ අර එක මම මේ අන්‍යාගමිකයන්ගේ කවුද කෙනෙක් ඇවිල්ලා අහනවනේ බුදුහාමුදුරන්ට අපේ මේ ශාසනයේ සීලය කියන්නේ මෙන්න මේ වගේ දේවල් කරොත් සුරාමේරයෙන් හොඳින් සුරාමේරය පානය කරන්නේ නැතුව සත්තු මරන්නේ නැතුව අර මේ කියන්නේ කාමයේ වර්ධව ඇසිරෙන්නේ නැතුව මේම හිටියොත් තමයි මේ අපේ මේකේ මෙම සීලය කියලා කියන්නේ කියනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා එහෙනම් උඹලගේ ශාසනේ අන්න අර පොඩි ළමයි තමයි වැඩියම සිල්වන්තයෝ කියලා කියනවා. අන්න අර ඉරගේ ඇතුලේ ඉන්න රිමාන්ඩ් වෙලා කූඩුවේ ඉර කරන් ඉන්න හොරු තමයි වැඩියම සිල්වන්තයෝ කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? අර පොඩි ළමයි බොරු කියනවද? නෑ පොඩි ළමයි මංකොල්ල කලාද? නේද? මේකේ තේරෙනවද මේ ගැටනේ මොකද්ද කියලා? කතාව මේකේ අර්ථය. නේද? ඒ අර වටිනාකම දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් විතරයි මේ සීලය කියන්නේ මොකද්ද එතකොට? අර රැවටීමක් ඇතුලේ හදාගත්ත දේවල් වලට. අර ඒ කියන්නේ මේක හරියට මේ අර මිනිසුන්ව පාලනය කරන්න හදාගත්ත දෙයක්. ඒකත් මිනිස්සුන්ට බොරු මතවාදයක් දීලා තියෙනවා බොරුවක් දීලා තියෙනවා. හරි වැරදි කරොත් මෙන්න මෙතනට යයි. හොඳ කරොත් මෙතනට යයි. මිනිස්සුන්ට තෝරගන්න අර ඩිසිෂන් එකක් දීලා තියෙන තෝරගනින්න බලන්න මොකක්ද ඕනේ. හැබැයි බුදුහාමුදුරු කිව්වේ ඊට වැඩිය වෙනස් මම මේකක් කිව්වේ. මතවාදයක් කිව්වේ. නේද? ඒකේ වටිනාකමක් නැහැ. දෙන්න මේ පීඩන්න තැනක් නැති වෙනවා. ඒක හරි. දැන් අර අරුන්ගේ ඒකනේ කියන්නේ මේ සියලු සාපේක්ෂ අර මේ අන්ත දෙක අර රැවටීම මං කිව්වේ. දැන් ওই කතා කරපු රැවටීම ඇතුලේ කතා කරපු හැම දෙයක්ම අර දිව්‍ය ලෝකයකට යනවා හරි අපායකට යනවා මේ කතන්දර කියන්න පුළුවන් මොකක් හේතු කරගෙනද? අන්න ආත්මවාදයට දාගෙන. මොකද්ද? ඇයි දිව්‍ය ලෝකෙට යනවා කියලා කියන්නේ මොකද්ද? මරණින් පස්සේ බලාපොරොත්තුවක් ඇති තියෙනවනේ යාට මෙතනට යනවා කියන එක. එතකොට ආත්මවාදයක් තුල නෙමෙයිද ඒක මෙයා වෙන්නේ. අනිවාර්යෙන්. මේ මතවාදී ආත්මවාදයට තමයි වැටෙන්නේ. ඇයිද? දැන් ඌ තුල කවුරු හරි ඉන්න එකෙක් ඉන්නවනේ මෙතන. ඉඳලා තමයි දැන් මම දැන් ඉන්න එකා නේද දැන් මැරිලා මේ ඌ හොඳ කරොත් දිව්‍ය ලෝකෙට යන්නත් ඌ නරක කරොත් අපායට යන්නත් මොකද වෙන්නේ මේ? එතකොට ඌම කරපු කර්ම නේද මේවා ගෙවන්න වෙන්නේ ඌට. අනිවාර්යෙන්ම. ඒකනේ කියන්නේ මේක. පේනවද මේ මාර රැවටිල්ලක් මේක? නැත්තම් මිනිස්සු රවට්ටලා තියෙන්නේ මේක ඇතුලේ. ආගම විසින් රවට්ටලා. අනිත් ඒකට වඩා මේ ආගම් වලින් තමයි රවට්ටලා තියෙන්නේ කොහොමත් මේසු. නේද? ඔව්. මං කියන්නේ දේශපාලඥයන්ටත් වැඩිය මේ මට නම් වෙන්නේ ආගමෙන් තමයි රවට්ටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිස්සු දන්නේ නැහැ. ඉතින් ඔය ආගම් කරන වුණොත් ඕක ගැන දන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. දන්නේ නැහැ. ඔව්. අනිත් එක ඔය මේම දෙයක් තියෙනවා කියන්නත් බයයි ඒක. කියන්න බයයි. ඒතර ඒගොල්ලන්ට මේ අර මොනවද වරප්‍රසාද හම්බ වෙන්නේ නැහනේ. වරප්‍රසාද වගේම කියන්න බයයි මොකද දන්නවද? කිව්වොත් එම සමාජයට මේ ලොකු බලපෑමක් ඇති වෙනවා. ඇයි දැන් කිව්වොත් එම මේ ඔයාලා හොඳ කරන්නත් එපා නරක කරන්නත් එපා කියලා මේ අන්ත ආයෙත් මොකද වෙලා තියෙන්නේ? හොඳ කරන්නත් එපා දැන් කියන්න පුළුවන් කොහොමද? දැන් කෙනෙක්ට ඒක කියන්නත් පුළුවන් මේ ඔයාලා වෙන හොඳ කරන්නත් එපා මේක දන්නේ නැතුව. සත්‍ය අවබෝධයකට පත් වෙලා නැතුව. ඒ කියන්නේ සත්‍ය මොකද්ද? කියන්නේ මේ ධර්මතාවය අවබෝධ නොකර ගෙන මේ දෙයක් කියන්න බෑනේ. ඇයි එයාලා ඉන්නේ මතවාදය ඇතුලේ එයාලට කියන්න පුළුවන් මොකද අර රැවටීම ඇතුලේම ඔයාලා හොඳ කරන්නත් එපා